ඔයාලා කැප්චර් කරන ෆොටෝස් එහෙම නැත්නම් ඔයාලා ගහන ෆොටෝස් වලට නිසි වටිනාකමක් දෙන්න පුළුවන් විදිහේ වෙබ්සයිට් එකක් තමයි මේ ෆ්‍රීෆික් කියලා කියන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ ඔයාලා ගහන ෆොටෝ මෙන්න මේ වෙබ්සයිට් එකේ account එකක් හදලා අප්ලෝඩ් කරන්න විතරයි. ඉතින් අපි යමු කොහොමද මේකේ account එකක් හදන්නේ ඒ වගේම අපේ ෆොටෝස් සේල් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම මගේ description එකේ තියෙන link එක, ඒ link එකෙන් ගියාම මෙන්න මේ වගේ තැනකට එයි. ඔයාලා ඊට පස්සේ මේකේ බලා ගන්න පුළුවන් become a contributor කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලව මෙන්න මේ වගේ තැනකට තමයි අරන් යන්නේ. ඔයාලට ඊගාවට තියෙන මෙතන මේ විදිහට තුනක් බලා ගන්න පුළුවන්. create an account කියලා. ඔයාලා මේකේ Gmail එක දානවා Gmail දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ Apple ID එක එහෙම නැත්නම් email එක දෙන්න පුළුවන්. මම මේකේ Gmail account එකක් දීලා තියෙනවා. මම මේක මෙන්න මේ විදිහට ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට email එක Gmail එක තෝරන්න එනවා අපිට. Gmail එක ක්ලික් කරලා ඉස්සරහට යන්න ඕන. ඊට පස්සේ ටිකකින් load වෙලා ඔයාලව මෙන්න මේ වගේ තැනකට අරන් යනවා. ඊට පස්සේ ඔයාලට මේකේ තියෙන්නේ මේකේ මෙන්න මේක කියෝලා accept කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන information set එකක් දාන්න. ඔයාලගේ information වල මෙතනට ඔයාලට පුළුවන් ඔයාලගේ username එක දාන්න. වෙබ්සයිට් එකක් තියෙනවා. වෙබ්සයිට් එක ඔයාලගේ country එක ශ්‍රී ලංකා කියලා දෙන්න. දීලා ඔයාලට පුළුවන් ඔයාලගේ මෙතන තව මොනවා හරි portfolio තියෙනවා නම් ඒ ඔයාලා link උත් මෙතනට දාගන්න. ඊට පස්සේ මේක save කරගන්න. හරිද? මගේ account එකක් හදලා දීලා හින්දා මම මෙතනින් ඉස්සරහට යන්නේ නැහැ. මම මේක close කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. මම මේකේ dashboard එකට යන්නම් මගේ එකේ. ඔයාලට ඊට පස්සේ ID එක submit කරන්න මෙතනින් ටික දවසක් ඇද්දි වෙන්නයි. මෙන්න මේ විදිහට. ඔයාලා මේකේ ID එක submit කරන්න ඕන. ID එකේ දෙපැත්තම ගහලා පොඩ්ඩ edit කරලා එකකට අරගෙන මේකට upload කරන්න තියෙන්නේ ඔයාලට. ඉතින් අන්න ඒ විදිහට තමයි මේකේ account එක හදාගන්නේ. account එක හදාගන්න එක දැන් මම කිව්වා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා ගහන ෆොටෝස් මෙන්න මෙතනට ගිහින් මේ අප්ලෝඩ් කියන ඔප්ෂන් එක යටතේ අප්ලෝඩ් කරගන්න. ඉතින් quality photo අප්ලෝඩ් කරන්න ඕනේ. නැත්තම් මෙන්න මේ විදිහට රිජෙක්ෂන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට වෙනවා මෙතන quality නැති ෆොටෝ 96ක් රිජෙක්ට් වෙලා තියෙනවා. පබ්ලිෂ් වෙලා තියෙන්නේ 18ක් විතරයි. ඉතින් මේ ෆොටෝ 18 පබ්ලිෂ් වෙලා තියෙන්නේ. අපි බලමු මේක කොහොමද සෙල් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට සෙල් වෙලා තියෙනවා last month ෆොටෝ 14ක් last month සෙල් වෙලා තියෙනවා. ඉතින් download 22කට මෙන්න මේ විදිහට තමයි ඔයාලට ගෙවන්නේ. අපි බලමු කීයක් තියෙනවද කියලා. මේ සෙට් එකේ මෙතන රුපියල් 400 ගාණක් තියෙනවා ඩවුන්ලෝඩ් 22කට. හරිද? මේකේ මේකේ සල්ලි බැංකුවට ගන්න නම් ඔයාලා යන්න ඕන මෙතන මෙන්න මේකට. මේ බිලින් කියලා තියෙන බිලින් ඇන් නොයිස් කියලා තියෙන. අන්න ඒකට ගිහිල්ලා ඔයාලා මෙතන බිලින් ඉන්ෆර්මේෂන් වලට ඇඩ් කරන්න පුළුවන් ඔයාලගේ ෆුල් නේම් එක. කම්පැනි නම් කම්පැනි නෙමෙයි ඉන්ඩිවිජුවල්. මේ විදිහට මේකට ID නම්බරේ, ෆෝන් නම්බරේ, ඇඩ්‍රස් එක, පොස්ටල් කෝඩ් එක, සිටි එක පොස්ටල් කෝඩ් එක ගද්දි ඔයාලගේ සිටි එකේ පොස්ටල් කෝඩ් කියලා සර්ච් කරලා ඒ පොස්ටල් කෝඩ් එක මෙතනට දාගන්න පුළුවන්. කන්ට්‍රි එක ශ්‍රී ලංකා දාන්න. ඉතින් බිලින් ඉන්ෆර්මේෂන් වලට ඔයාලට පුළුවන් PayPal, Payoneer මේ දෙකෙන් එකක් දෙන්න. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට මේකේ මුදල් බැංකුවට අරගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ ගාණක් දැනට මේකේ තියෙනවා. අර මෙන්න මේ වගේ ගාණක් දැනට තියෙනවා. ඉතින් මිනිමම් විත්ඩ්‍රෝවල් එක USDT යූරෝ 50. USDT 25ක් හරි යූරෝ 50ක් හරි ඕන මිනිමම් විත්ඩ්‍රෝවල් එක ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට ෆ්‍රීෆික් කරා අපි කැප්චර් කරගන්න ෆොටෝ එකක් සෙල් කරන්න පුළුවන්. ඉතින් මේකේ අපි කැප්චර් කරගන්න ෆොටෝ විතරක් නෙමෙයි අපිට පුළුවන්
වෙක්ටර් ආර්ට්ස් එහෙමත් නැත්නම් අපි හදන ටෙම්ප්ලේට් PSD වගේ ඒවා අප්ලෝඩ් කරලා මේකේ මුදල් උපයීමේ හැකියාවක් අපිට තියෙනවා. ඉතින් ඔන්න විදිහට තමයි මෙන්න මේ account එකෙන් අපිට මුදල් උපයන්න පුළුවන් වෙන්නේ. එහෙමත් නැත්නම් ස්ටොක් ෆොටෝ විකුණ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ වටින වීඩියෝ බලන්න channel එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට account එක හදලා මුදල් උපයන්න. ඉස්සරහට මේ වගේ මුදල් උපයන්න පුළුවන් විදිහේ සුපිරිම විදි මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්න ඔයාලට පුළුවන් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.